වීඩියෝ එකෙන් බලමු කොහොමද අපි ළඟ තියෙන මේ වගේ සිල්ලුට්ටි ඊට පස්සේ ඕනම ඉමේජ් එකක් වෙක්ටර් ඉමේජ් එකක් විදියට කන්වර්ට් කරගන්න කියලා Adobe Illustrator වල ස්ක්‍රිප්ට් එකක් භාවිතා කරලා අපිට මේකෙදි වෙන්නේ ඉමේජ් එක ට්‍රේස් වෙලා මේ ඔටෝමැටිකලි සේව් වෙන එක EPS ෆයිල් එකක් සහ JPG එකක් විදියට මුලින්ම කරන්න තියෙන්නේ අපි යන්න ඕනේ Illustrator එකට. ඊට පස්සේ මෙතන මම මේක ස්ක්‍රිප්ට් එක දාගෙන තියෙන්නේ Illustrator එක ඇතුළට. මෙතන ගිහිල්ලා අපි ඊට පස්සේ මෙතන තියෙනවා image tracing කියලා. මේකට set ක්ලික් කරලා ඊට පස්සේ අපිට මෙතනින් මේ trace preset තියෙනවා. මම මෙතන හදලා තියෙන්නේ දැන්ට 1 2 3 4 5 මේ පහ විතරයි දාලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මට ඕන මේක දැන් මං ළඟ තියෙන්නේ silhouette images ටිකක් නිසා මම ඒක seal out විදියට මේ trace කරගන්න යන්නේ. මුලින්ම කරන්න තියෙන්නේ trace preset එක එහෙම select කරන එක. ඊට පස්සේ input folder එක select කරන්න ඕන. මම ඒකට කරන්නේ folder එක open කරලා මුලින්ම මේ URL එක copy කරගෙන ඊට පස්සේ මෙතෙන්ට ආවිල්ලා මෙන්න මෙතන folder කියන තැනට paste කරලා okay දෙන එක. ඊට පස්සේ අපිට මෙතනින් අහන option අපිට දැන් මෙතන අයින් කරන්න ඕන white ද black ද නැත්නම් auto artboard size එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ without trace ගන්නත් පුළුවන් ඕන. මේක මට දැන් මංගාව තියෙන silhouette images නිසා මම මේකේ white එක තමයි මට අයින් කරගන්න ඕන. ඒක නිසා මම මෙතන ignore white කියන එක දෙනවා. දීලා මේක untick කරලා ඊට පස්සේ මම මෙතන okay දෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ ස්ක්‍රිප්ට් එක ඔටෝමැටිකලි රන් වෙනවා. රන් වෙන ගමන් ඉමේජ් එක ට්‍රේස් වෙලා ඔටෝමැටිකලි EPS 10 ෆයිල් එකක් විදියට සහ JPG ඉමේජ් එකක් විදියට සේව් වෙනවා. මේකෙන් අපිට ඉක්මනට වැඩ ටික කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට ට්‍රේස් වෙන ඉමේජස් ඔටෝමැටිකලි output folder එක ඇතුළට සේව් වෙනවා. අපිට බලා ගන්න පුළුවන් මේ විදියට සේව් වෙනවා. ස්ක්‍රිප්ට් එක ඕන කට්ටිය මට මැසේජ් එකක් දාන්න.